කළු කොල්ලන්ගේ හිත හොඳයි කියන කතාව ඇත්තද? අනිවාර්යයෙන්ම. කළු කොල්ලා අනිවාර්යෙන්ම ඔයාලා ෆිසික්ස් ඉගෙන ගන්නෙත් හරි හිත හොඳ කළු කොල්ලෙක්ගෙන්. ඒක තමයි හොඳම කාරණාව. මම එහෙම ඔහුගේ හිත හොඳයි කියන්න හේතුව ඔයා දන්නවා. පොඩ්ඩක් කියමුද? රිවිෂන් ක්ලාස් එකේ තියරි කරනවා, කොහොමද තියරි ක්ලාස් එකේ තියරිත් කරනවා, ප්‍රැක්ටිකල්ස් කරනවා. ඒ කියන්නේ ප්‍රැක්ටිකල්ස් අපිට ෆිසිකලි කරනවා. මුළු සිලබස් එකම සර් කවර් කරන්න පුළුවන් වුණා අපි දැන් මේ අවුරුදු රිවිෂන් එක ඇස්සේ සති දෙකකට තුනකට විතර කලින්. ඒක ඇත්තටම සෑහෙන දෙයක් කරනවා අපි වෙනවා. සර්ගේ රිවිෂන් ක්ලාස් එකේ විශේෂත්වයක් තියෙනවා කියලා කියනවා. සිදස් සර්ගේ. ඒක ගැන චුට්ටක් අපි කතා කරමු. අර මම මුලින්ම කිව්වා වගේ අයියේ සාමාන්‍යයෙන් සර්ගේ එක දවසක් ක්ලාස් එකට ඇවිල්ලා තියරි ඉගෙන ගත්ත කෙනෙක් ආයේ ක්ලාස් එකෙන් යනවා ගොඩක් වෙලාවට අඩුයි. මොකද අර තිදැස්ස දැන් අයියට අර බෝඩ් එකෙත් පේනවා ඇති මොකක් හරි පුංචි දෙයක් වුණත් රූප ඇඳලා සාමාන්‍යයෙන් තේරෙන විදිහටම කියලා දීලා තියෙනවා. තිදැස්ස එක දවසක් මේ පන්තියේදීම කියලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ මන් ළඟට ඇවිල්ලා මොකක් හරි දෙයක් අහන්න. ඒ කියන්නේ ඒ දේ මම වාට තේරෙනකම්ම කොච්චර ඇහුවත් කියලා දෙනවා. එතකොට දැන් අපි ඒක සර්ගෙන් කොච්චර අහලා දැන් අපිට තේරෙන්නෙත් නැතුව සර් එකත් අපිට කියලා දෙනවා කියන්නකෝ. දැන් අර එක තැනක් වෙනවනේ. දැන් සර් එක අපිට කියලා දෙනවා අපිට තේරෙන්නෙත් නැතුව අර අපිම බොරුවට කියන්නේ අපිට මේක තේරුණා කියලා අර ඒ මට්ටමට අපිට එනකම්ම දැන් ඒ කියන්නේ සර් කියන්නේ අපි සර්ගෙන් 25ක් අහලා සර් අපිට ඒ 25ම කියලා දෙනවා. එතකොට අපිට ඒක සර් 25ම කියලා දීලත් අර ඒ කෑල්ල ඔලුවට යන්නේ නැහැ කියලා කියන්නකො. එතකොට අර අපි බොරුවට හරි තේරෙනවා කියනවනේ. ඒ තැනට එනකම්ම සර් අපෙන් කොච්චර ඇහුවත් අපිට කියලා දෙනවා කියලා තියෙනවා මේ පන්තියේ. තිදස් නිකේෂල සර්ගේ ෆිසික්ස් රිවිෂන් ක්ලාස් එකේ තියෙන ප්‍රධානම දේ තමයි රිවිෂන් එකේ තීරු ගන්නනවා. ඒක වලට කොහොමද ප්‍රයෝජනවත් උනේ? දැන් අනිත් රිවිෂන් ක්ලාස් වලට ගියාම ගොඩක් වෙලාවට අර කෙටියෙන් පොඩ එහෙම උගන්වන්නේ. මේකේ දැන් සාමාන්‍යයෙන් සෙකන්ඩ් ෂයි කරන ළමයිට කියන්නේ අර තියරි එහෙම සාහෙන්න අමතකයිනේ. ඉතින් අර මේකේ රිවිෂන් එකේ අර පොඩි කොටස නෙමෙයි මුලින් ඉඳන්ම තියරිය උනත් උගන්වපුවාම අර පේපර් එකක් උනත් කරගන්න ලේසියි.